හරි. ආයුබෝවන් පුතේ. එතකොට වෙනද වගේම අද අපි එකතු වෙලා ඉන්නේ ඔයාලගේ 2025 ස්පීඩ් රිවිෂන් එකට අදාළව අපි පවත්වාගෙන යන daily MCQ program එකේ paper number 13 වලට අදාළව answers ටික discuss කරලා බලන්න. එතකොට මේ වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි ඉන්නවා නම් ඔයාලට පුළුවන් පුතේ YouTube එකට ගිහිල්ලා මේ අදාළ වීඩියෝ ටික සම්පූර්ණයෙන්ම paper number 1 වල ඉඳන් ලබා ගන්න. එහෙම ලබාගත්ත දරුවෙකුට papers ටික වාගාව නැතිනම් කියන්නේ YouTube එකේ නම් දාලා නැහැ. ඔයාලට මට මෙසේජ් එකක් දාලා ඒ අදාළ paper ටික ලබා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ paper number 13 නැත්නම් 13 වලට අදාළව ඔයා අරන් තියෙන උත්තර හරිද වැරදිද කියලා අපි චෙක් කරලා බලමු. හරි? හරි. එහෙනම් බලමු මේකෙත් වෙනදා වගේම ප්‍රශ්න පහක් තියෙනවා. paper number 13. හරි. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නය. සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000කි. සුළු මුදල් භාරකරු විසින් මාසය තුල රුපියල් 2100 සුළු මුදල් භාරකරු විසින් මාසය තුල කර ඇති වියදම රුපියල් 2150කි. අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම සඳහා සුළු මුදල් භාරකරුට ප්‍රධාන මුදල් භාරකරු ගෙන් ලබාගත යුතු මුදල කීයද? ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පුතේ සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ ව්‍යාපාරයක ඉන්න ප්‍රධාන මුදල් භාරකාරයා කියන මිනිස්සයා සුළු මුදල් භාරකාරයාගේ අතට මාසයක් තුල වියදම් කරන්න නැත්නම් කාලච්ඡේදයක් තුල වියදම් කරන්න ලබා දෙන මුදල් ප්‍රමාණයට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට මාසයක් තුල නැත්නම් කාලච්ඡේදයක් තුල වියදම් කිරීම සඳහා ලබා දෙන මුදල් ප්‍රමාණයට අපි කියනවා නැත්නම් ඒ වටිනාකමට අපි කියනවා පුතේ සුළු මුදල් අග්‍රිමය. එතකොට මෙතෙන්දී මේගොල්ලෝ කියනවා මේ මාසෙට අදාළව ප්‍රධාන මුදල් භාරකාරය සුළු මුදල් භාරකාරයට දීලා තියෙන සුළු මුදල් අග්‍රිමය 3000යිලු. ඊට පස්සේ එයාලා කියනවා මෙන්න මේ කාලච්ඡේදය තුලදී මේ සුළු මුදල් භාරකාරයා මේ මුලදී දුන්න රුපියල් 3000 මේ මාසය තුල මෙහෙම පුතේ වියදම් කරගෙන ඇවිල්ලා මේ මාසය තුලදී මෙයා රුපියල් 2150ක් වියදම් කරා. එතකොට මෙයා ගාව 3000න් අන්තිම දවසේ වෙද්දී ඉතුරු වෙලා තියෙනවා රුපියල් 850. දැන් ඊගාව මාසෙට අදාළව වියදම් කරන්න සුළු මුදල් භාරකාරයාට ප්‍රධාන මුදල් භාරකාරයා ආයි මුදල් දෙන්න ඕන. එයා ආපහු මුදල් දෙන්නේ මෙන්න මේ ඒගොල්ලොන්ගේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම සම්පූර්ණ වෙන තෙක් විතරයි. ප්‍රධාන මුදල් භාරකාරයා සුළු මුදල් භාරකාරයට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ මෙන්න මේ කියන අග්‍රිමේ ඒගොල්ලොන්ගේ සුළු මුදල් අග්‍රිමය සම්පූර්ණ වීමට අවශ්‍ය කරන මදි මුදල් ප්‍රමාණය විතරයි. එහෙනම් පුතේ ඔයා හොඳට මතක තියාගන්න ඕන ප්‍රධාන මුදල් භාරකාරයා සුළු මුදල් භාරකාරයට අග්‍රිමය ප්‍රතිපූර්ණයක් කිරීම විදිහට ලබා දෙන්නේ එයා වියදම් කළ මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක්. එහෙනම් මෙයා මේ මාසේ වියදම් කරලා තියෙනවා රුපියල් 2150ක්. ප්‍රධාන මුදල් භාරකාරයා සුළු මුදල් භාරකාරයාගේ අතර අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම විදිහට
රුපියල් 2150ක් ලබා දෙයි. තේරුණාද? එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ රුපියල් 2150යි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ රුපියල් 2150යි. බලන්න කීවෙනි උත්තරේ තියෙන කියලා. 2 නේද? නම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පිළිතුරු අංක 2. හරිද? ඊට පස්සේ බලන්න ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2. ඒකේ කියනවා ටිකක් දිග කතාවක් තියෙන්නේ. ආයතනයක් විසින් සියලු මුදල් ලැබීම් දිනපතා බැංකුගත කරන අතර සියලු මුදල් ගෙවීම් චෙක්පත් මගින් සිදු කරනු ලබයි. මාසයට අදාළ තොරතුරු පහත දැක්වෙමු. පුතේ, ආයතනයක් සියලුම ගනුදෙනු බැංකු ගිණුම් හරහා කරනවා කියලා තමයි මේගොල්ලෝ මේ කියන්නේ. එතකොට මාසයේ ආරම්භයේදී බැංකු ප්‍රකාශයට හා මුදල් පාලන ගිණුමට අනුව ශේෂය පිළිවෙලින් රුපියල් 10000යි 25000යිලු. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය රුපියල් 10000යිලු පටන් ගන්න දවසේ අපි ව්‍යාපාරය හදන මුදල් පාලන ගිණුමට අනුව ශේෂය 25000යිලු. හරිද? බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 10000යි, ව්‍යාපාරය හදන මුදල් පාලන ගිණුමට අනුව ශේෂය 25000යි. පුතේ, මේ දෙකම ගිණුම් කාලච්ඡේදය ආරම්භක දවසේදී පටන් ගන්න දවසේදී ආරම්භක දිනේ ගන්නකො මාසයක් කියලා. මේ කියනකො මෙන්න මේ මාසේ මුල දවස ගැන තමයි මේ කියන්නේ. මේ මාසේ මුල දවස ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ මෙයාලා කියනවා මෙම මාසයේ ආරම්භයේදී බැංකු ප්‍රකාශයට හා ඊට පස්සේ කියනවා මෙම ශේෂ අතර වෙනසට හේතු වූයේ උපලබ්ධි නොවූ චෙක්පත්යලු. ඒ කියන්නේ පුතේ මේ 10000යි 15000යි කියන 25000යි කියන ශේෂ අතර වෙනසට හේතුව උපලබ්ධි නොවූ චෙක්පත්ලු. ඔයා දන්නවා මේම අයිති වෙන්නේ කාල වෙනස් වීමට. අපි තැන්පත් කරත් උපලබ්ධි නොවූ චෙක්පත් අපි තැන්පත් කරනකොට පුතේ අපේ මුදල් පාලන ගිණුම හර කරනවා. ඒ කියන්නේ අපේ ශේෂය වැඩි වෙනවා. හැබැයි බැංකුව ඒ කියන චෙක්පත උපලබ්ධි වෙනකම් අපි බැංකුව නමින් තියෙන අපේ ගිණුමේ ශේෂය වැඩි වෙන්නේ. පුතා හිතන්නකෝ බැංකුවේ ශේෂයයි අපේ ශේෂයයි සමාන මට්ටමක තිබුණා කියලා මේ සිද්ධිය වෙන්න කලින්. එතකොට අපි බැංකුවේ චෙක්පත තැන්පත් කරනකොටම අපේ මුදල් ගිණුමේ ශේෂය වැඩි කරනවා. මේක අපේ මුදල් ගිණුම කියලා හිතන්නකෝ සමාන මට්ටමේ හිටපු දෙන්නකින් ඔන්න දැන් අපේ මුදල් ගිණුම ශේෂය වැඩි වුණා. හැබැයි බැංකුව මේ චෙක්පත උපලබ්ධි වෙනකන් එයා ඒ ශේෂය එකතු කරන්නේ නැහැ. ඒ හින්දා එයා හිටපු තැනම ඉන්නවා. එතකොට මගේ ශේෂය වැඩි, බැංකුවේ ශේෂය අඩුයි. බලන්නකෝ මගේ ශේෂය වැඩි, බැංකුවේ ශේෂය අඩුයි. එතකොට උපලබ්ධි නොවු චෙක්පත් වල වටිනාකම වෙන්න පුළුවන් කියද්ද? මේ දෙක අතර වෙනස උපලබ්ධි නොවු චෙක්පත් පුතේ පටන් ගන්න දවසේ උපලබ්ධි නොවූ චෙක්පත් රුපියල් 15000යි. හරිද? පැහැදිලිද? ඊට පස්සේ මෙයාලා කියනවා මුදල් ලැබීම් ජර්නලයේ එකතුව 1,50,000යිලු, මුදල් ගෙවීම් ජර්නලයේ එකතුව 90,000යිලු. පුතේ මුදල් ලැබීම් ජර්නලයේ සහ ගෙවීම් ජර්නලයේ එකතුව 1.50යි සහ 90යි. ඒ කියන්නේ මුදල් පාලන ගිණුමට මුදල් ලැබීම් ජර්නලයේ 150ක් 1,50,000ක් එකතු වෙනවා, 90,000ක් අඩු වෙනවා. මුදල් පාලන ගිණුම මුදල් ලැබීම් වලින් මුදල් ශේෂය වැඩි වෙනවා, මුදල් ශේෂය මුදල් ගෙවීම් වලින් අඩු වෙනවා. ඊට පස්සේ මෙයාලා කියනවා ණයගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීමේදී ලබා දුන් වට්ටම 5000යි. දුන් වට්ටම් කියන්නේ පුතේ මුදල් ශේෂයක් මුදල් ගිණුමට බලපාන්නේ නැහැ. එහෙනම් අපි මේක කරන අවශ්‍යතාවයක් නැහැ. මාසය අවසානයේදී මුදල් ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශයේ ශේෂය අතර වෙනස වූයේ බැංකු ගාස්තු පමණි. දැන් මාසය අවසානයේදී අපේ මුදල් ගිණුමේ ශේෂයයි බැංකු ශේෂයයි අතර වෙනසට එකම හේතුව වෙලා තියෙන්නේ බැංකු ගාස්තු විතරයි. ඒ කියන්නේ පුතේ මුදල් ලැබීම් ජර්නලයට දාපු 150ම බැංකුවට ගිහිල්ලා, ඒ කියන්නේ බැංකු ශේෂය 1,50,000කින් වැඩි වෙලා. මුදල් ගෙවීම් ජර්නලයට දාලා තියෙන රුපියල් 90,000ම බැංකුවට ඇවිල්ලා.
මොකද වෙනසට එකම හේතුව 90000 මේ බැංකු ගාස්තු විතරයිනේ. බැංකු ගාස්තු කියන්නේ පුතේ අපි දාගන්න දෙයක් නෙමෙයි, බැංකුව දාගන්න දෙයක්. ඔන්න පුතේ වෙනසට එකම හේතුව වෙලා තියෙන්නේ දැන් පටන් ගන්න දවසේ වෙනසට එකම හේතුව උනේ උපලබ්ධි නොවූ චෙක්පත්. දැන් අන්තිම දවසේ වෙනකොට මේ ගිණුම් කාලච්ඡේදයේ අන්තිම දවසේ වෙනකොට එකම හේතුව වෙලා තියෙන්නේ මේ දෙන්න අතර ශේෂය වෙනස් වෙන්න බැංකු ගාස්තු 10000 විතරයි. නම් බැංකු ගාස්තු වලින් මුදල් ශේෂය අඩු වෙනවා. හරිද? තව එක දෙයක් තියෙනවා. දැන් පුතේ පටන් ගන්න දවසේ වෙනසට හේතුව වෙලා තිබුණේ උපලබ්ධි නොවූ චෙක්පත්නේ. එතකොට දැන් අන්තිම දවස වෙනකොට ඒ ශේෂ දෙක අතර වෙනසට එකම හේතුව වෙලා තියෙන්නේ බැංකු ගාස්තු විතරයි. ඒ කියන්නේ පටන් ගන්න දවසේ උපලබ්ධි නොවූ චෙක්පත මේ මාසය තුලදී අනිවාර්යයෙන්ම උපලබ්ධි වෙලා වෙන්න ඕනිනේ. එතකොට මේ 15000ක් අපේ බැංකු ගිණුමට බැංකුව විසින් දාලා. එතකොට බැංකුව උපලබ්ධි නොවූ චෙක්පතක් උපලබ්ධි කරනකොට අපේ ශේෂය වැඩි වෙනවා. හරි. ඔන්න මම කටුවට මේ ටික ලියාගත්තා. ඊට පස්සේ බලමු මෙයාලා අහලා තියෙන්නේ මාසයේ අවසාන දින බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. මේ තියෙන්නේ බැංකුවට සිද්ධ වෙලා තියෙන ටික ඔක්කොම ගලපලා එනම් මේ ටික එකතුව ගත්තා නම් හරි. රුපියල් 10000ට 1.65ක් එකතු කරන්න ඕන. රුපියල් 10000ට 1.65ක් එකතු කරන්න ඕන. එතකොට 1.75යි. 1,75,000 පුතේ ලක්ෂයක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ පුතේ අවසාන ශේෂය කීයක් එනවද? 75000ක් එනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. තියෙනවා. පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5. දැක්කනේ? එතකොට මම හිතනවා මේක පැහැදිලි වුණා කියලා. හරි. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට. බලන්න තුන්වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක් රුපියල් 1,50,000ක් වටිනා යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට ගෙන ඇති අතර ඒ වත්කමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හඳුනාගෙන ඇත. මෙම ගිණුම් කරන පිළිවෙත සඳහා පහත ඒවායින් ඍජුව අදාළ වන්නේ කුමක්ද පුතේ? මෙන්න ගිණුම් කරන සංකල්ප ගෙනවලා තියෙනවා. එයාලා කියලා තියෙන්නේ වත්කමක් මොකක් හරි වත්කමක් අපි කල්බදු පදනම මත බිලට ගත්තකොට ඒ මිලට ගත්ත වත්කම කල්බදු පදනම මත මිලට ගත්ත වත්කම අපේ ව්‍යාපාරයේ වත්කමක් විදිහට හඳුනගෙන තියෙනවා. එතකොට මේක අපේ ව්‍යාපාරයේ වත්කමක් විදිහට හඳුනගන්න මොන වගේ ගිණුම් කරන සංකල්පයක්ද බලපාලා තියෙන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. පුතේ කල්බදු වත්කමක් ගත්තොත් මේ කල්බදු වත්කමක ඕනම වත්කමක පුතේ අයිතිය නෛතික අයිතිය සහ පාලන අයිතිය විදිහට ඒ අදාළ වත්කමේ අයිතිය කොටස් දෙකකට අපි හඳුනගන්නවා. ඔයා හිතන්නකෝ කිසිම කල්බදු පදනමක් නැතුව අපි මොකක් හරි වත්කමක් මෝටර රථයක් පිනට ගන්නවා කියලා එකපාර සල්ලි දීලා ගන්නවා. එතකොට ඒ අදාළ වත්කමේ නෛතික අයිතිකරු වෙන්නෙත් ඔයා, පාලන අයිතිකරු වන්නෙත් ඔයා. කියන්නේ නීතියෙන් අදාළ වත්කම අයිති වෙන්නෙත් ඔයාට. ඒ අදාළ වත්කම නැත්තම් මෝටර රථය පාලනය කරන්නෙත් ඔයා. හරිද? එතකොට කල්බදු පදනම මත ගත්තොත් පුතේ නෛතික අයිතිය කියන එක තියෙන්නේ කල්බදු සමාගමට. පාලන අයිතිය තියෙන්නේ කල්බදු ගැනුම්කරුට. හරිද? මේ කල්බදු ගැනුම්කරුට පාලන අයිතිය තියෙනවා කියන්නේ මේ අදාළ වත්කමේ අවදාන මහා ප්‍රතිලාභය කියන දෙකම භුක්ති විඳින්නේ කල්බදු ගැනුම්කරු. හරිද? ඒක තමයි යාට පාලන අයිතියක් තියෙන්නේ. හැබැයි මේක යා පාලනය කරාට නීතියෙන් අයිති වෙලා තියෙන්නේ කල්බදු සමාගමක. දැන් ඔයාලා දන්නවා වාහනයක් ගත්තොත් පුතේ වාහනේ අයිතිය පෙන්වන්න තියෙන්නේ වාහනේ පොත කියලා එකක්. එතකොට වාහනේ පොතේ තියෙනවා පරම අයිතිකරු කියලා තීරුවක්. හරිද? මේ පරම අයිතිකරු කියන තීරුවේ අදාළ නැත්නම් ඔයාගේ නම තියෙනවා නම් ඒ අදාළ වත්කමේ නෛතික අයිතිය තියෙන්නේ ඔයාට.
අපි හිතමුකෝ දැන් කල්බදු පදනම මත ගත්ත අ, මේ වාහනයක නැත්තම් වත්කමක ඒ පරම අයිතිකරු කියන තැන නම තියෙන්නේ අදාළ කල්බදු සමාගමේ නම. ඒ කියන්නේ ඒ අදාළ වත්කම නීතියෙන් අයිති වෙලා තියෙන කල්බදු සමාගමට. මේ යථානුරූපී සංකල්පයෙන් කියන්නේ හොඳට අහගන්න මොකක් හරි වත්කමක නෛතික අයිතියට වඩා පාලන අයිතිය ප්‍රබලයි කියලා. මොකක් හරි වත්කමක නෛතික අයිතියට වඩා පාලන අයිතිය ප්‍රබලයි කියලා තමයි සරල අදහස දෙන්නේ. එතකොට නෛතික අයිතිය තිබුණත් එකයි නැතත් එකයි පාලනය කරන්නේ අපි නම් ඒ අදාළ වත්කම අපේ ව්‍යාපාරයේ වත්කමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙහෙම කියන්නේ මොන සංකල්පයෙන්ද? යථානුරූපී සංකල්පය. එතකොට යථානුරූපී සංකල්පය කියලා උත්තරයක් තියෙනවද බලන්න. තියෙනවා. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. යථානුරූපී සංකල්පය විතරයි. ප්‍රශ්න අංක 3 බලන්න. 3 නෙමෙයි සමාවෙන්න 4. සමිතකයේ ව්‍යාපාරයේ ගෙවල් කුලී ආදායම් සහ පොලී ආදායම් එකම ගිණුමක පවත්වා ගන්න. 2012 දිනට පොලී ආදායම වශයෙන් ඊගේ හර 1500කුත් ගෙවල් කුලී ආදායම් වශයෙන් ඊගේ බැර 800 ශේෂය 800කි. වර්ෂය තුලදී මුළු පොලී ලද මුළු පොලී හා ගෙවල් කුලී ආදායම් 15900කි. වර්ෂය අවසානයේදී ලැබිය යුතු පොලී ආදායම් 2200කි. එය වර්ෂයට අදාළ මුළු පොලී ආදායමින් රුපියල් ආදායමින් 120කි. වර්ෂය සඳහා තවදුරටත් කලින් ලද ගෙවල් කුලිය රුපියල් 2000කි. වර්ෂයට අදාළ ගෙවල් කුලිය ආදායම හා පොලී ආදායම හොයන්න. පුතේ එයාලා කරලා තියෙන්නේ ගෙවල් කුලී සහ පොලී ආදායම් විදිහට තනි ගිණුමක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගෙවල් කුලියටයි දෙකට වෙන වෙනම පාවිච්චි කරලා නැහැ. පටන් ගන්න දවසේ පුතේ ගිණුම් කාලච්ඡේදයේ පටන් ගන්න දවසේ ගෙවල් පොලී ආදායම් සඳහා හරශේෂයක් තියෙනවලු 1500ක්. හරශේෂයක් තියෙනවා කියන්නේ පුතේ මේ පොලී ආදායම අපිට ලැබිය යුතුයි. ආරම්භක ලැබිය යුතු ශේෂයක් තියෙනවා 1500ක. ශේෂය ඊගේ 1500යි. ඒ වගේම ආරම්භක බැර ශේෂයක් තියෙනවලු ගෙවල් කුලී ආදායම් වල. ඒ කියන්නේ කලින් හම්බෙච්ච ගෙවල් කුලී ආදායමක් මේක රුපියල් 800. එහෙනම් අපි එකක් දාගමු. මේ දීලා තියෙන තොරතුරු ටික අපි දාගෙන යනවා. එතකොට නිකම්ම උත්තරේ එනවා යාලා අහලා තියෙන එකට. හරි. ඊට පස්සේ පුතේ වර්ෂය තුලදී මුදලින් ලද ගෙවල් කුලී හා පොලී ආදායම් 15900යි. මේ දෙකේම එකතුව තමයි ගෙවල් කුලී ආදායම් සහ පොලී ආදායම් කියලා රුපියල් 15900ක් හම්බෙලා. එතකොට කොහොමද පුතේ ගිණුම් තියන්න වෙන්නේ? මේ කියන මුදල් පාලන ගිණුම හර වෙලා ගෙවල් කුලී හා පොලී ආදායම් ගිණුම බැර කරනවා මුදල් කියලා 15900ක්. ඊට පස්සේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන දවස වෙන විට ලැබිය යුතු පොලී ආදායම් 2200යි. ලැබිය යුතු පොලී ආදායම් 2200යි. ලැබිය යුතු නම් අවසාන වෙනකොට ශේෂය පාගේ එන්න ඕන බැරට 2200යි. ඒ වගේම කලින් ලද පොලී ආදායම් තියනවලු නැහැ. එය වර්ෂයට අදාළ මුළු පොලී ආදායමින් 120යි. පුතේ මේ 2200 කියන්නේ වර්ෂයට අදාළ පොලී ආදායමින් 2200යි. එතකොට පොලී ආදායමින් 2200 සම්පූර්ණ පොලී ආදායම සමා වෙන්න ලැබිය යුතු පොලී ආදායම අවසන් දින වෙනුවට 2200යි. ඒක අදාළ මුළු පොලී ආදායමෙන් 120යි. පුතේ 120යි කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 5න් එකයිනේ. මේ 2200 කියන්නේ පුතේ කාලච්ඡේදයේ අදාළ මුළු පොලී ආදායමෙන් 5න් එකයි.
එතකොට මට කාලච්ඡේදයට අදාළ පොලී ආදායම හොයා ගන්න පොයින්ට් එකක් තියෙනවා. 2200 මම වැඩි කරනවා 5. 2200 මම වැඩි කරනවා 5. එතකොට කාලච්ඡේදයට අදාළ පොලී ආදායම වෙනවා 11000. හරිද? ඊට පස්සේ යාලා කියනවා වර්ෂය සඳහා තවදුරටත් කලින් ලද ගෙවල් කුලිය ආදායම 2000යි. කලින් ලද ගෙවල් කුලියක් තියෙනවලු 2000යි ශේෂය භාගය දා ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ පුතේ මම මේ ගිණුම තුලනය කරාම මට මෙන්න මේ හර හිස්තැනට එනවා කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලිය හා පොලිය ආදායම දෙකම ඉන්නේ. හරි බලමු කීයක් එනවද කියලා. බැර පැත්ත එකතුව වැඩි බැර පැත්ත එකතුව ගත්තහම 19 මේකක් ඉතුරුයි 18900යි. මේ 18900න් අඩු වෙන්න ඕන 3500ක් නේ. පහළොස්දාස් 400ක් එනවා. මේ 15400 ඇවිල්ලා තියෙන්නේ කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලී හා පොලී ආදායම්. පුතේ මෙතෙන්දි කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලී හා පොලී ආදායම් 15000යි. මේ 15000න් 11000ක්ම කාලච්ඡේදයට අදාළ පොලී ආදායම්. එහෙනම් මම කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලී ආදායම හොයාගන්න මේ 15400න් අඩු කරනවා අර 11000. එතකොට මට කීයක් එනවද? 4400යි කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලී ආදායම වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙයාලා අහලා තින්නේ අපිට අදාළ මේ ගෙවල් කුලී ආදායමයි පොලී වියදමයි පොලී ආදායමයිනේ. එහෙනම් ගෙවල් කුලී ආදායම 4400යි පොලී ආදායම 11000යි. එහෙම උත්තරයක් තියෙනවද බලන්න. තියෙනවා. පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. හරිද? හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 5 බලන්න. වර්ෂය තුලදී තනි ව්‍යාපාරයක වත්කම් ලක්ෂ 4කින්ද වගකීම් 50000කින්ද වැඩි විය. මෙම වර්ෂයේදී ලාභය 2,50,000ක් නම් අයිතිකරු විසින් හඳුන්වා දුන් ප්‍රාප්තනය කොපමණද? හරි. අයිතිකාරය හඳුන්වා දීම ප්‍රාප්තනයේ වටිනාකම තමයි අපෙන් අහන්නේ. හරි. පුතේ මේගොල්ලෝ කියනවා වත්කම් වැඩි වෙලාලු ලක්ෂ 4කින් වගකීම් වැඩි වෙලාලු 50,000. හරි. පුතේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් හිමිකම හොයන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා. හිමිකම හොයන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා. එතකොට මෙතනදී වත්කම් කාලච්ඡේදය තුල පුතේ ලක්ෂ 4කින් වැඩි වෙලා නම් වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්නේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන ගිණුම් කරන මූලික සමීකරණයට අනුව කාලච්ඡේදය තුල වත්කම් වැඩි වෙලා 400කින් වගකීම් වැඩි වෙලා 50කින්. වගකීම් වැඩි වෙලා 50කින් නේද? ඔව් 50,000කින් වැඩි වෙලා. එහෙනම් පුතේ මේ කාලච්ඡේදය තුල හිමිකම කීයකින් වැඩි වෙන්න ඕනද මේක සමාන වෙන්න නම්? ඔන්න කාලච්ඡේදය තුල අයිතිකාරයාගේ අයිතිය වැඩි වෙලා තියෙනවා 350කින්. මම ඒක හොයාගත්තා. මෙයාලමකින් අහන්නේ හඳුන්වා දුන් අතිරේක ප්‍රාප්තනයනේ. එතෙන්දි තව අතිරේක තොරතුරක් කියනවා. කාලච්ඡේදය තුල උපෙලා තියෙන ලාභය 250යි. පුතේ ව්‍යාපාරයක අයිතිකාරයාගේ හිමිකම ආරම්භක හිමිකම සහ අවසාන හිමිකම අතර වෙනස විදිහට මේ ආරම්භක හිමිකමට කාලච්ඡේදය තුලදී උපේන ලාභය හෝ අලාභය ගැලපුම් කළා ගැරිලි හරි අමතර ප්‍රාග්ධනය හරි තියෙනවා නම් ඒවා ගැලපුම් කරාම අපිට අවසාන ප්‍රාග්ධනය එනවා. හරිද? එතකොට මේ ආරම්භක ප්‍රාග්ධනයට වඩා පුතේ අවසාන ප්‍රාග්ධනය 350කින් වැඩි වෙනවා. ඒ 350කින් වැඩි වෙන්න හේතුවක් විදිහට මේගොල්ලෝ එකක් කියනවා ලාභය 250යි. 250 නේද? ඔව් කාලච්ඡේදය තුල උපයලා තියෙන ලාභය 250යි. 2,50,000යි.
දැන් පුතේ එහෙනම් හිමිකම අනිත් වැඩි වෙන්න හේතුව වෙන්නේ කැලලි කරාම හිමිකම අඩු වෙනවා. අතිරේක ප්‍රාග්ධනය තමයි අනිත් හේතුව වෙන්නේ මේ හිමිකම වැඩි වීමට. එහෙනම් 350ක් වැඩි වෙන්න ඕන නම් මේ 250ක් ලාභයෙන් වැඩි වෙලා ඉතුරු 100 වැඩි වෙලා තියෙන්නේ මොකෙන්ද? අමතර ප්‍රාග්ධනයෙන්. එහෙනම් මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන අමතර ප්‍රාග්ධනයේ වටිනාකම කීයද? 100යි. එහෙම නැත්නම් ඒ 10 වෙනි මම 100යි කිව්වේ රුපියල් ලක්ෂයයි. හඳුන්වා දුන්න අමතර ප්‍රාග්ධනයේ වටිනාකම රුපියල් ලක්ෂයයි. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය. හරි. රුපියල් ලක්ෂය. ඔන්න පුතේ එහෙනම් අපි දැන් කතා කරලා ඉවර කරා පේපර් නම්බර් 13 වලට අදාළව ආන්සර්ස් ටික. එතකොට ඔයාලා පොඩ්ඩක් බලන්න ඇති මුල් දවස් ටිකේ අපි ගොඩක් ලේසි බේසික් තියරි කරුණු අරගෙන සාකච්ඡා කරමු. දැන් පොඩ්ඩ යම් තාක් දුරකට සංකීර්ණ මම කියන්නේ හොඳටම සංකීර්ණව අපි හදනවා කියලා යම් තාක් දුරකට සංකීර්ණ කරන ගමන් යන්නේ ඔයාගේ මේ daily MCQ program එක. එතකොට ඒකට රැස්ති වෙලා මේකට අදාළ මේකින් හරි ප්‍රයෝජනය ගන්න මම හැමදාම කියනවා වගේ එහෙනම් ඔයාගේ ආන්සර්ස් ටික හරිද වැරදිද කියලා මේ වීඩියෝ එක හරහා ඔයාලා බලා ගන්න පුළුවන්. අපි එහෙනම් ඊගාව දවසේදී හම්බෙමු පේපර් නම්බර් 14 වලට අදාළව ආන්සර්ස් ටික ඩිස්කස් කරන්න. හරිද? හරි. එහෙනම් ඊගාව දවසේ අපි හම්බෙමු. ආයිබෝවන්.